මේ අතර කොත්මලේ ගැරන්ඩියල්ලේදී අනතුරටපත් බස් රථය ඊයේ රාත්‍රියේ 10 වනයට එක් කළේ දුර සේවා පරීක්ෂාවෙන් පසුව බව කතරගම ඩිපෝවේ කළමනාකරු සුසිල චමින්ද සිරිවර්ධන මහතා පවසනවා. ඔහු පැවසුවේ කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය කෙරෙන දීර්ඝ ගමන අතරතුර මෙම බස් රථය ස්ථාන 3කදී නවතා රියදුරු ගිමන් නිවා ගැනීමෙන් පසු යලි ධාවනය කරන බවයි. මෙවැනිම මාරාන්තික අනතුරු කිහිපයක් පසුගිය මාස කිහිපය තුළ වාර්තා වූ අතර ඒවායින් ජීවිත රැසක් රටට අහිමි වුණා. අද අලුයම අනතුරට ලක් වූ බස් රථය සහ අනතුරු සිදු වූ ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා බස් රථයේ අයත් කතරගම ඩිපෝවේ කළමනාකාර සහ දහවන පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් එහි ගොස් තිබෙනවා. අප කළ විමසීමකදී කතරගම ඩිපෝවේ දහවන අංශයේ නිලධාරියෙකු පැවසුවේ මෙම බස් රථය දෛනිකව කතරගම සිට කුරුණෑගල බලා දහවනය කෙරෙන අතර සෑම දිනකම ගමන් ආරම්භයට පෙර බස් රථය පරීක්ෂා කරන බවයි. ඊයේ රාත්‍රියේ ගමන් ආරම්භයට පෙරද බස් රථය පරීක්ෂා කළ අතර එහි කිසිදු දෝෂයක් නොතිබූ බවද අදාළ නිලධාරියා ප්‍රකාශ කළා. බස් රථය පැද වූ රියදුරු යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටි බවත් ඔහුගෙන් කිසිදු ව්‍යාකූලත්වයක් දක්නට නොලැබුණු බවත් කතරගම ඩිපෝවේ දහවන අංශයේ නිලධාරියා හිරු ප්‍රවෘත්ති සමග පැවසුවා. කතරගම ඩිපෝවේ කළමනාකරු සුසිල චමින්ද සිරිවර්ධන පැවසුවේ මෙම බස් රථයේ එක් ගමන් වාරයකට එක් රියදුරක පමණක් සේවය කරන අතර ගමන් වාරයට පසු දින අදාළ රියදුරට නිවාඩු දිනයක් හිමිවන බවයි. රාත්‍රී 10ට කතරගමින් ගමන් ආරම්භ කරන මෙම බස් රථය වැලිමඩ නුවරඑළිය සහ තවලන්තැන්න යන ප්‍රදේශවල විනාඩි 15 බැගින් නවතා රියදුරු විවේක ගැනීමෙන් පසු යලි ගමන් ආරම්භන බවද කතරගම ඩිපෝ කළමනාකාරවරයා සඳහන් කළා. කෙසේ වෙතත් අනතුරට හේතුව තවමත් නිශ්චිතව තහවුරු වී නොමැති අතර කතරගම ඩිපෝවේ නිලධාරීන් සහ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.